මිලියන කලුනිකට ඇනා සහ පුළුල් වලිග සහිත හම්මින් කුරුල්ලන් මිලියන 8 බැගින් කැලියොක් මිලියන 4 බැගින් සහ කුස්ටා සහ ඇලන්ගේ හම්මින් කුරුල්ලන් මිලියන 2 බැගින් වේ. 4. විශේෂ කිහිපයක් පවතින්නේ දහස් ගණනින් හෝ සිය ගණනකින් පමණි. 4. 2025 දී ජාත්‍යන්තර ස්වභාව ධර්ම සංරක්ෂණය සඳහා වූ සංගමයේ තර්ජනයට ලක් වූ විශේෂවල රතු ලැයිස්තුවට අනුව හම්මින් කුරුල්ලන් විශේෂ 8ක් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර 13ක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර 13ක් අවදානමට ලක්විය හැකි අතර විශේෂ 21ක් තර්ජනයට ලක්ව ඇත. 1. විශේෂ 2ක් බ්‍රේස්ගේ මරකත ට්‍රිකෝනියා බ්‍රේසි සහ කැරිබියානු මරකත ට්‍රිකෝනියා එලිගන්ස් වඳ වී ගොස් ඇති බව ප්‍රකාශ කර ඇත. 1. රුබි උගුර සහිත පිරිමි හම්මින්බර්ඩ් ආකිලොකස් කලුබ්‍රිස් එක්සත් ජනපදයේ සහ කැනඩාවේ වාසය කරන උතුරු ඇමරිකානු හම්මින්බර්ඩ් විශේෂ 15 කිහිපයක් ඔවුන්ගේ ව්‍යාප්ති පරාසය වෙනස් කර ඇති අතර අනෙක් ඒවා 1970 ගණන්වල සිට සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කර ඇත. 4. බහ 2023 දී හම්මින්බර්ඩ් විශේෂ දුසිම් ගණනක් පහත වැටීමත් සමග ඇතුළුව 21 වන සියවස වන විට රූෆස් කුස්ටා කැලියෝ බුලුල් වලිග සහ ඇලන්ගේ හම්මින්බර්ඩ් සැලකිය යුතු ලෙස අඩු වෙමින් පවතින අතර සමහරක් 1970 සිට ඔවුන්ගේ සංඛ්‍යාවෙන් 67ක් තරම් අඩු වී ඇති අතර පසුගිය වසර 50 තුළ ජනගහන අලාභ අනුපාතය මින් දෙගුණයකට ආසන්නය. 4. බහ 27 රුබි උගුර සහිත හම්මින්බර්ඩ් ජනගහනය වඩාත්ම ජනාකීර්ණ උතුරු ඇමරිකානු හම්මින්බර්ඩ් 21 වන සියවසේ මුල් භාගයේදී 17කින් අඩු විය. 5. වාසස්ථාන අහිමි වීම, මිදුළු ගැටීම්, බලලු ගොදුරු වීම, වලිබෝධනාශක සහ ආහාර ලබා ගැනීමේ හැකියාව, සංක්‍රමණ සංඥා සහ අභිජනනය කෙරෙහි බලපාන දේශගුණික විපර්යාස හම්මින් කුරුල්ලන් සංඛ්‍යාව පහත වැටීමට දායක විය හැකි සාධක වේ. 4. 27 ඊට වෙනස්ව ඇනාගේ හම්මින් කුරුල්ලන් 2010 සිට වේගවත් වේගයකින් විශාල ජනගහන වර්ධනයක් පෙන්නුම් කළ අතර බහ සීතල ශීත දේශගුණයේ වසර පුරා වාසය කිරීම සඳහා උතුරු දෙසට ඔවුන්ගේ පරාසය පුළුල් කළේය. 28 මතු පිටින් සමාන විශේෂ සංස්කරණය සමහර හිරු කුරුල්ලන් විශේෂ යුරේසියාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවට බෙදා හැරීමට සීමා වූ පැරණි ලෝක කණ්ඩායමක් පෙනුමෙන් සහ හැසිරීමෙන් හම්මින් කුරුල්ලන්ට සමාන වේ.